සැරේ දෙටගම්මුව සුපර් ෆ්‍රෙන්ඩ්ස් අතරගමට අවුරුදු ජයටම දෙන්නයි ලෑස්තිය. 7 වෙනි වතාවට සංවිධානය කරන මේ බක් මහ උළෙල මේ සැරේ දෙටගමුව YMBA ඉඩමෙදී පවත්වන්නයි සූදානම. කනාමුට්ටි, කොට්ටපොර, සිඟිති අවුරුදු කුමරිය, පැණි බඹරි, කඹ ඇදීම ඇතුළු තවත් අවුරුදු ජන ක්‍රීඩා රැසක් සමග 2025 අප්‍රේල් මාසේ 17 වෙනි දින දවස පුරාම පැවැත්වෙන මේ බක් මහ උළෙලට සහභාගී වෙලා එදා රැට DJ සංගීතයට නටන්න විනෝද වෙන්න ගම්වාසී ඔබ සියලු දෙනාට ඕන ආරාධනා. මාධ්‍ය ශක්තිය දෙන්නේ කතරගම ජනී ප්‍රොඩක්ෂන්ස්. ඔන්න හැමෝම එන්න ඕනේ. තරංගාරෝ ජයග්‍රහණය කරනවා. තව දෙන්නට අවස්ථාව දෙනවා. තෑගි ලබා ගන්න ඕන. 2-3 ස්ථාන වලට. රන්මයිනලේ ජයග්‍රහණය වුණා තෝරගෙන අවසන්. ඉස්සෙල්ලා මෙන්න මුට්ටිය විතර ගියොත් එහෙම ඔන්න chance එක නැති වෙයි. ඒ නිසා පස්සට දාගන්න එපා වැඩි. පුළුවන් තරම් ඉක්මනට එන්න. අවුරුදු 15ට වැඩි ගහන පිරිමි ભેදයක් නැතුව තියන විවෘත තරගයක්. අවුරුදු 15ට වැඩි ඕන කෙනෙක්ට එන්න පුළුවන් තරගයේ සඳහා ඉදිරිපත් වෙන්න. ඉන්නේ අලියට ඇස තබන පැත්තේ මොකද වෙනවද දන්නේ නැහැ. සංග්‍රහය වල මතක් කර සිටිනවා අලියට ඇසදගේ තරගයේ ඉසුරු කටයුතු සඳහා අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරන දෙන ලෙසට අච්චෝ හරි බල්ගොටිය නම් පිටිනවා ඒක තමයි මුට්ටිය හරිම සතුටුයි මම කිව්වා විලාසයෙන් එන්න කියලා ඇහුවේ නෑ අනිත් අය ඔන්න දෙවෙනි තරගකාරියම මම හිතන්නේ තරගයේ ජයග්‍රහණය කරනවා මොකද්ද තරගකාරියගේ නම W සහස්‍ර ඔන්න සහස්‍ර තමයි 2025 සුපර්මෑන් ස්ටාර් වල සංවිධානය කරන මේ වක්මාවුලේ නිල් මුට්ටිය වෙනුවට දීපේ වල් මුට්ටියක් ඔන්න මල් ඉතිරෙන්න වල් මුට්ටිය විතර තරගේ ජයග්‍රහණය කරනවා පටන් ගන්න එක්කෙනාගේ යාගේ හොඳ කමලු ඔව් සුබ විදිහට තරගේ පටන් ගන්නකොට දෙවෙනි තරගකාරියව තරග ඉවර කරනවා අපි නම් යමු අර පැත්තේ ඉන්නවා අලියට ඇස් දෙවිනේ තරගය
සංගමණු අමුත්තා තේරීමේ තරගය. මම හිතන්නේ දැන් ඒ චිට් එක අරගන්න ඕන. ඒ චිට් එක ගත්ත කෙනෙක්ට පුළුවන් සංගමණු අමුත්තා හොයාගෙන මේ තරගය කඹෑදීමේ තරගය පැණි බඹරය අපේ සුපුරුදු පරිදි තරග ටිකත් එක්ක තව තරග රාශියක් තියෙනවා අලුත් තරග සෑහෙන ප්‍රමාණයක් මම හිතන්නේ අද සංවිධායක මණ්ඩලයේ අද දිනේ පවත්වන සූදානම් තරගේ පොඩ්ඩක් තරගකාරීත්වය වැඩි වෙලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් නිසා පනිස් ගෙඩියක් තෝරගන්න එකම තරගයක් කිරීම දස්ලම් ගෙඩියේ යටගණන් කිරීමේ තරගයට සහභාගී වෙන තරගකරුවන් කාර්යයන් සිටින අපගේ කාර්යාලයට ඇවිල්ලා රුපියල් 20ක් දී එකස් ලබා ගන්න. DSF ක්‍රීඩා සමාජය විසින් 7 වෙනි වරටත් සංවිධානය කරන ලබන වසන්ත උදානය 2025 තරග කීපයකදී මාවත් සමග බනිස් කෑමේ තරගය තමයි මේ පුදුම හදිසියක් තියෙනවා. 12ට වැඩි අලියට ඇසදීමේ තරගේ ඒ කියන්නේ තාම ඉවරයි. අන්න අවස්ථාව තියෙනවා තාම තරග සඳහා ඉදිරිපත් වෙන්න. තරගරුවෝ අසල සම්මාන වගේ තමයි තාම ජයග්‍රහණය හම්බුනේ නැහැ. Kalen. Gili nama. Gili. Mino. අපේ තරගකරුවෝ කාර්යෝ ටික රෙඩි වෙලා වගේ ඉන්නේ. තාම බොඩි වොෂ් එක දාගන්න ගමන් ඉන්නේ. රයිඩ් අවයි. විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා විනිශ්චය මණ්ඩලය ගාවට එන්න. ගේ වරක් උඩ ඇවිල්ලා ඉවරයි මේ කටේ කාසියක් තියාගෙන ගියත් දන්නෙත් නැහැ. කාසිය ගිලින්න එපා කට්ටිය.
ගන්නොත් තරගේ ඉවත් වෙනවා. හරිද? රෙඩිද? අත් දෙක පිටිපස්සට කරගෙන ඔක්කොම. අනෙක් කෙනෙක් තියාගෙන දාන්නේ. අත් දෙක පිටිපස්සට. රෙඩිද? 1යි 2යි. ඔඩයි විසිල් එක ගැහුවේ නෑ. විසිල් එක ගැහුවේ නෑ. 3ට විසිල් එක ගහුවේ. හරිද? රෙඩිද? 1යි 2යි. Finally, තරගය ආරම්භ කරන සියලු කොටස සූදානම්. තරග කරන තරගකාරියා තරගකරුවන් සියලු දෙනාම අහගන්න. තරග නීති ටික මෙන්න මෙසේ. මෙන්න මේ ඉස්සරහා පුටු හයක් තියෙනවා. රෙඩිද? 1යි 2යි. ලයිරේ විසිල් එක විතරක් දෙන්න. right 1යි 2යි දෙක හමාරයි 1යි තරගය ආරම්භ වෙනවා. කවුද බලමු ජයග්‍රහණය කරන කණ්ඩායම. අත්‍යත් කරගන්න හොල පාලේ තියා ගන්න. අත්‍යත් කරගෙන හොල පාලේ තියා ගන්න. ආයෙ හොලේ වැටුණා. ආයෙ හොලේ කරන. ආයෙ ඉරේ පාල. අත් දෙක දෙපැත්තට කරගන්න. ආයෙත් කවුරුද පෑන වලට හොල දෙන්න. අත් දෙපැත්තට ඇත් කරගන්න. අත් උරින් වලට ඇත් කරගන්න. නැත්තම් තරමින් ආයෙත් ආඩර් නැහැ. ආයෙ පුලට යන්නේ. ගලුව වැටුණා ආයෙ පුලට යන්න. දුවල යන්න. ඉවසීමෙන් හෙවින්. ඔය කණ්ඩායම දෙකක් අත්‍යත් ගන්න ඉස්සරහ ගෙන අල්ලන්න බෑ මොන හේතු නිසා. සංවිධායක කමිටුවේ කරුවේ දැකලා අදින් ඇල්ලුවා කියොත් ඒ කණ්ඩායම ආයේ මුලින් ඉඳලා යවනවා. එකට දිනුව දෙන්නේ නෑ. ඒක මයින්ස් මල්ලි. අනිවාර්යයෙන්. අකින් අල්ලන්න බෑ අත් දෙක දෙපැත්තට. හැලිච්ච දෙන්න. එක් කණ්ඩායමක් හරිම ඉවසීමෙන් කටයුතු කරන බවත් ඔබ මේ ගහිරුවේ ඉස්සරහා ගෙනාවත් පිටිපස්ස ගෙනාවත් අතින් අල්ලන්න බෑ. අත් ඈත් කරගන්න සියලු දෙනාට කියන්නේ. අත් ඈත් කරගන්න. සංවිධායක ගන්නකොට මෙදී අතලා එක බලන්න. ස්ටේඩියම් එකේ ටීම් එකයි ඉවසලා ගියොත් තව දෙන්න එක දුර ගන්නවා. තා කෝච්චි පෙට්ටි දෙකයි. තරගේ දෙන්න පොඩ්ඩයි. අලවල වෙන්න බා. ඒ රේල් පාරේ බලන් තියනවා වගේ. ඊට ගාම මේ කියලා. තාම තෝරනවා වගේ මොනවා.
විනාඩි කිහිපය යන්නේ අත් උඩට උස්සන්න කට්ටිය. අවසාන විනාඩි කිහිපය යන්නේ. ඉදිකට තරනේ නතින් අල්ලගෙන ඕන. මේ රේඛාව බව කරන්න ඕන. රේඛාව බව කරන්න ඕන. නතින් අල්ලගෙන ඕන. මගට දාන්න බෑ. අර ඉඳලා බයාලේ ස්ටාර්ට් වෙන්න බෑ. මේ පහුවලා දාන්නත් බෑ. ආ ඩෙඩේ විසිල්ලට දාන්න. රයිට් තාව ගියා. ඊයර දෙයක් පස්සට. මයිස්මලි. දෙයක් පස්සට. හරි. ආන්න දැන් පිටරේ උඩින් දාන්න. යටි කියන්න බෑ. උඩින් දාන්න. උඩින් ඉන්න. Right, ready? Right down pasal. පාන්නට කියන හරියට වේගෙන් දාන්න කියලා. මේ යාලා හරියට වේගෙන් දාන්න. Right, ready?
nanti. Apa kita ada masalah? Sar sagai, sar juga tigai. Ready? Ini udah kali ये वाला ना आज वाली इतने बड़ा बात है ये वाला देखल बना नहीं देखल बना ना मेरे उड़ा उड़ता लो अंदर ही बाकी उड़ते बना ආරම්භ ස්ථානට හැකි කොණි පැමිණෙන අපි තරඟය ආරම්භ කරන්න තමයි සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉන්නේ බහද පහෙන් ආරම්භ කරමු නේද? ඕකේ. හරි රෙඩිද? අපේ කට්ටිය රෙඩිද? වයස අවුරුදු 30ට වැඩි පුංචි කොල්ලෝ කෙල්ලෝ ටික රෙඩිද? එහෙනම් 1යි 2යි තරගය ආරම්භ වෙනවා. අපේ යන ඉන්නේ සාම්පෙන් ආවන්න. ගෙදරම කියලා බලන්න වන්දන්නේ. තරගකාරියක් වේගෙන් දුවගෙන යන ආකාරය තමයි පෙනියන්නේ අපේ සංවිධායක මණ්ඩලය බලන්න. තරගය ආරම්භ වෙනවා අපේ සංවිධායක මණ්ඩලය පොඩ්ඩක් විනිශ්චය කරන්න. මේක හැබැයි වීඩියෝ එක කියලා වටනවා වෙන මෙතන. මාර ගේමක් දෙන්න. මෙන්න මෙතන තමයි. මෙන්න බලන්න ඔබලා කයි එක. අය ගිලියන අවස්ථාව එතන. කාපු කෙනා නැගිටින්න ඉක්මනට. අටේ දියටි බෑ කාලි කරලා නැගිටින්න ඕන. අටේ තියෙද්දි බෑ 1යි 2යි දෙකම තෝරන්න 1යි 2යි දෙකම. හරි රෙඩිද? රෙඩිද? 1යි 2යි ගෝණිය මෙතනින්ම දාගන්න. ගෝණිය මෙතනින්ම දාගන්න. නැද දාදේන. පොට්ටවර මෙතන ඉවර කරන්නද? ඒ කියන්නේ එක කොල්ලයි. 1 2 1 2 ගන්න 1 2 ගන්න. ඉන්නවද? තව විනාඩි 10ක කාලයක් දෙනවා. ඉන්නවනම් ඉන්න මෙතෙන්ට. තමත් විනෝදාත්මක තරගයක්. හොඳයි. ගෝණි පණිත් අනේ කෙනෙක් ආවා. එනවද කෙනෙක් කෙනෙක්? හරි හොඳයි. सुपर प्राइस की समाचार चले थी ऑक्टोबर का पार्ट पहाड़ों में संगीत को करने का आता बे आंसर फाइल करो वो शर्ट है गुस्सा ना खास माल और बांटता ही इनका ये मोबाइल से हुआ हर ये यार आदर तो बता रही है आगे තියෙනවා ඔතන අර්ථනයක් ආගේ තියෙනවා Oh, ada. Paling ada ni, ni katakan. Oh, me.
වාඩි වෙලා හිටියේ. රාමුලත් හරි පොර ලස්සන ඩාන්ස් එක යන අවසාන හතර දෙනා ඉන්නේ. වැඩි සම්භාවිතා පුටුවෙන් අඩියක් ඈත් කරන්න. පුටුවෙන් අඩියක් ඒක එහෙම වුණා. මේ කෙල්ලෝ ඉන්න කොල්ලෝ නෑ. මේක කොල්ලෝ හොයනවා. කොල්ලෝ නැද්ද? Adari, oh men was it? Oh line ni pasal. එකයි
ඔතන අවසන් කරන්නේ අද දිනකට කියන්න අත උස්සන්න කියලා. නැවතත් මතක් කරනවා. ඔය ඉස්සරහට අද දිනකට මතක් කිරීම. ඉවර කරන්නේ රම්මානේ ඉවර දෙකම අත උස්සන්නේ. Ini kandang kawasan Kerala.
ඉක්මන් කරමු. ඇගේ ගන්න එපා. අපි යුගලේ තෝරගෙන අවසానයි. අනිත් අය එහෙම ඊට කන්නවා පැත්තකට වෙලා හදිස්සියක් නෑ දැන්. අනික් අය මේක කන්න. රෝඩ විසුද. රයිට්. එකයි. දෙකයි. දෙතගම සුපර් ෆ්‍රේන්ස් තරණ ගැලවිසි හතරවන පවත්වන ලබන වසන්ත උදානය 2025 බැලුම් තරගයේ ප්‍රථම ස්ථානය බැලුම් පිබිරීම තරගයේ අවසාන රේස් එකක් වුණා. චාලව බැලුම් පිබිරීම තරගයේ ජයග්‍රහණය කරන්නේ ready වෙන්න. ඔයස්වල මොකද කියන්නේ? අපි සයියේ මේ පැත්තට ඉස්සරහ අපි එහා පැත්තට ගිහිල්ලාවලු. පැත්ත අවුල් කියලාද කියන්නේ? අවුල් යන දෙකට මාරු වෙලා. මට නායකයන් මේ පැත්තේ. Ada wala yang betul. Ready,
රෙඩි වෙන්න කට්ටිය. මේ තරගය යන ගමන් කියන්න ඕන සංගුණ වමුද ගැන ඉතියක් සංගුණ වමුද ගැහණු කෙනෙක් ගවුමක් ඇඳගෙන ඉන්නේ ගවුමක් ඇඳගෙන ඉන්න ගැහණු කෙනෙක් තමයි බැලුම් ඩාන්සර් නටන්නේ නටන නඩුවක් තමයි මේක හම්බ වෙන්නේ කට්ටියට පළවෙනි නීති පොඩක් වෙනස් කරනවා. ඔය නටරන් ඉන්න ගමන්ම දෙන්නවා. ඥාන කෙනා සහ පිරිමි කෙනා දෙන්නවා. දකුණු කකුල උඩ ලුස්සන්න ඕන. දකුණු කකුල. කකුල දෙනවා. දකුණු කකුල උඩ ලුස්සන්න ඕන. දකුණු කකුල බිම රිපෝට් ආවු. අපි සංවිධායක මණ්ඩලය අය බලන්න. sudah sampai dari kamu dulu. Oh, juga apa ini?
Main mega ball එක මේ. ඔය සිකෝ අඩු කරලා දෙන්න. Right. හරි. කොහොම ස්තුතියි. චිත්තමක් දැන් වටි ගොඩින් කට්ටිය කියන්නේ අඩ ඔබ මර චරිතයක් ඔම චරිතයක් උනේ නිකන් නෙමෙයි මම ගැලවුවා මගේම කට්ට මම ඉකිලුනේ හිල කරතනියම හය මගේ අත් අට්ට මගේ පැත්තෙන් හිටිය එක යාළුවේ ඔගේ ගති ගුණ ඇත්ත අඩ දෙපා හිටනේ උඹ වෙනුවේ මම කනවා කියොත් කට්ට උඹ ඇතුලේ මම එළිය නිරා කරන්න දෙයක් නෑ මම දන්නවා මේ යාළුකමෙන් දැමට සමවන්නේ හැබැයි එන්න දවසට ඇතුලේ මොකද මේ තරංගකරුවගේ නම? ඉන්දික ධනංජය. ඉන්දික ධනංජය තරංගකරුවා. කවුද ගහන්නද කියලා? ඔක්කොම ගහන්නද? මමත් ගහන්න නැතුවද? මම ගහන්න නැතුවේ නෑනේ. එහෙනම් ඔන්න ගහන්න හදපු කට්ටිය ඉන්න පොඩ පරිස්සම් වෙලා ඉන්න. මොකද්ද නම? මොහිනී. අකිසයි හරි වගේ. නම මොහිනී. මං එන්නත නම් මේ වඩා ගන්න. පොඩ්ඩක් ඉන්න. කලබලේනේ. දුකයිනේ කියපු එකට මයික් එක තියලා. චරිතය මොකද්ද? නම් මොහිනීනේ. මොහිනී තමයි මේ දරුවචිට වඩා ගන්නවද නැත්නම් එතකොට ගන්නවද දරුවෝ නම් වඩාගෙන පුරුද්දක් නෑ තාම ළමයි නෑ. මහේස්වන්නේ මේ පොඩා මේ රෙද්ද අන්තර දෙන්නකෝ. ඒක එකක් තෝරන කිසයි. ඒක නම් බෑ. මහේස්වන්නේට ධෝනි කේස් රෙද්ද අන්දුවොත් ඒ නිසා තරග ඉවර කරනවා එහෙනම්. ඉවර කරමු. රයිඩ් අපි විවිධානුන් තරගයේ ඒ විදියට විවිධානුන් තරගයට නිමාව දෙනවා. ඊළඟට අපි සූදානම් සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය දේරීමේ තරග වලට යන්න. හැමෝම දෙමු නේද? අපි යමු. මිනිස්සු මණ්ඩලයට හැම කියන බලන්න ලස්සන සින්දුවක් කෑල්ලා. මිනිල පුංචි කුමාරයා වයස අවුරුදු කීයද? අවුරුදු 7ක පුංචි කුමාරයෙක් ඉන්නවා මිනිල. මිනිල අනාගතේ කවුරු වෙන්නද බලාපොරොත්තුවක් තියෙන්නේ? ඉංජිනේරුවරයෙක් වෙන්න ඕන. දැම්මම මොන බලා ගන්න අනාගතේ ඉංජිනේරුවරයෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ පුංචි පුතේ.
තගීෂ පුංචි කුමාරයා වයස කීයද? වයස මතක නැහැ. ඉස්කෝලේ කී වසරද ඉගෙන ගන්නේ? එක වසරේ. දිල්නේ සද්දනම් දිනව හොඳට. දිල්නේගේ වයස කීයද? 8යි. අවුරුදු 8ක වුණ චූටි කුමාරයෙක් ඉන්නවා දිල්නේ. අපි දිල්නෙත් ගිලුත් අහම අනාගතේ කවුරු වෙන්නද කැමති? ඩොක්ටර් කෙනෙක් වෙන්න. එහා පැත්තේ ඉන්නවා ඉංජිනේර කෙනෙක්, මේ පැත්තේ ඉන්නවා ඩොක්ටර් කෙනෙක්. අප්පුඩියක් දෙන්න ලස්සනට. මොකද්ද නම? රුමේ යුමෙත් පුංචි පුතා තමයි ඔන්න අපේ අද අවසාන තරඟකරු විදියට ඉන්නේ. යුමෙත්ගේ වයස කීයද? අම්මගේ ගහද නැහැ හැමදේම කියන්නේ. 4යි. ඔන්න වයස අවුරුදු 4ක පුංචි පුතෙක් තමයි ඉන්නේ. ඒ කියන්නේ තාම පෙර පාසල් යන පුංචි පුතෙක් ඉන්නවා. අනාගත බලාපොරොත්තුව මොකද්ද? කවුරු වෙන්නද කැමති අනාගතේ? තාත්තා වෙන්නද? කිසි ප්‍රශ්නයක් නැහැ. තාත්තා වගේ වුණා කියලා නම් අනිවාර්යයෙන්ම මම නම් හිතන්නේ හොඳ අදහසක් තියෙන පුංචි පුතෙක්. ගෙදර ඉන්න වීරයා අනිවාර්යයෙන්ම තාත්තා වෙන තමයි පුංචි පුතා කැමති. තාත්තා ගයි පාරේ ගියොත් නම් වරදින්නේ නැහැ මං හිතනවා. සුරේනා මොකක්ද වෙන්නේ? ඉදිරිපත් කරන අවස්ථාවක් දෙනවා. අපි චූටි කුමාරියක් ඉන්න ඉස්සෙල්ලම කියමුද බලන්න ඔයගේ නම? එනුලි පුංචි දූ තමයි ඔන්න අපේ පළවෙනි තරඟකාරී ඉදිරිපත් වෙන්නේ. එනුලිගේ වයස කීයද? තෙලිනා පුංචි කුමරිය තමයි අපේ ඊළඟ තරඟකාරිය විදිහට ඉන්නේ. අපේ පුංචි කුමරිය පාසල් යනවද? ඉස්කෝලේ යනවද ඔයා? ඊවසර අක්ෂනා පුංචි කුමරිය අක්ෂනා පෙර පාසල් යන්නේ. පෙර පාසල් යන තවත් ලස්සන පුංචි කුමාරියක් තමයි ඉන්නේ අපිට. තව කුමරියක් ඉන්න. මේ කුමරියගේ නම අහලා බලමු. නම මොකද්ද? සසිනි කුමරිය. වයස කීයද? 8යි. වයස අවුරුදු 7ක පුංචි කුමරියක් සසිනි. අපි සසිනිගෙන් අහමු අනාගතේ කවුද නම? ඉසලි පුංචි කුමරිය තමයි ඊළඟ අපේ තරඟකාරිය. ඉසලි පෙර පාසල්ද යන්නේ? පෙර පාසල් යන තවත් පුංචි කුමරියක්. මේ කුමරියගේ නම මොකද්ද? ලවන්‍යා. පෙෂාරි කියන නම. වයස කීයද? පෙර පාසල්ද යන්නේ? ඒත් පෙර පාසල් යන පුංචි කුමරියක් මං හිතන්නේ අද බහුතරයක්ම පෙර පාසල් යන පුංචි කුමරිය ටිකක් තමයි අද සිංගිතේ අවුරුදු කුමරිය තරඟ සඳහා ඉදිරිපත් වෙලා ඉන්නේ. අපේ තව චූටි කුමරියක් ඉන්නවා. මොකද්ද මෙයාගේ නම? එයුනි පුංචි කුමරිය තමයි ඊළඟ තරඟකාරිය. එයුනි පෙර පාසල්ද යන්නේ? පෙර පාසල් යන තවත් පුංචි කුමරියක් තමයි එයුනි. අපි මේ කුමරියගේ නම අහමුද? කනුති. ඉස්කෝලේ කී වසරද ඉගෙන ගන්නේ? 3 වසරේ. අද බෙදෙන කාත් එක්කලා ඒ. තන චූටි දුවෙක් ඉන්නවා. මෙයාගෙන් නම අහලා බලමු. සනුගේ පහන්සා. ඉස්කෝලේ කී වසරේද දූ ඉගෙන ගන්නේ? 2 වසරේ ඉගෙන ගන්න චූටි ලස්සන කුමරියක්. සනුගේ අනාගතේ කවුරු වෙන්නද කැමති?
නැටුම් ටීචර් කෙනෙක් වෙන්න. එහෙනම් අපි ඔන්න දෙවනි වටේදී හොඳ දක්ෂතාව බලා ගන්න පුළුවන් වෙයි. පහන්සගේ. හරි අපිට තවත් ලස්සන පොන්චි කුමාරියක් ඉන්නවා. අපි හමු මේ කුමාරියගේ නම. මෙතිකි. මෙතුකි. මෙතුකි පොන්චි දූ තමයි අපේ ඊළඟ තරඟකාරිය. මෙතුකි කී වසරේද ඉගෙන ගන්නේ? 4 වසරේ ඉගෙන ගන්න ලස්සන කුමාරියක් තමයි අපිත් එක්ක ඉන්නේ. මෙතුකිගෙනුත් අපි අහලා බලමු මොනවද. අපි අහලා බලමු මෙයාගේ නම. සඳසි කී වසරේද ඉගෙන ගන්නේ? 7 වසරේ. ඔන්න 7 වසරේ ඉගෙන ගන්න පොන්චි ලස්සන කුමාරියක් තමයි තරඟ සඳහා ඉදිරිපත් වෙලා ඉන්නේ. අද කාත් එක්කද මෙතෙන්ට ආවේ? අම්මයි අක්කලා දෙන්නයි එක්ක. කවුද ඇඳුවේ? අම්මද අක්කලා දෙන්නද? ඔව් ලස්සන චූටි කුමාරිය දෙන්නෙක් ඉන්නවා. මේ කුමාරියගේ නම අහලා බලන්න. රුහාරා පුංචි කුමාරිය ඉස්කෝලේ කී වසරේද ඉගෙන ගන්නේ? 4 වසරේ ඉගෙන ගන්න ලස්සන පුංචි කුමාරියක් අපිත් එක්ක ඉන්නේ. රුහාරාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? නෙතුකි පුංචි කුමාරිය තමයි ඊළඟ තරඟකාරියේදී ඉදිරිපත් වෙන්නේ. නෙතුකි කී වසරේද ඉස්කෝලේ ඉගෙන ගන්නේ? 5 වසරේ. ඔන්න 5 වසරේ ඉගෙන ගන්න ලස්සන පුංචි කුමාරියක් තමයි ඊළඟට තරඟ සඳහා ඉදිරිපත් වෙලා ඉන්නේ. අපිට නෙතුකිට කියන්න බලන්න අද මේ ලස්සන නතුක අංගලේ කවුද කියලා? අම්මා. නඩට පුළුවන්ම සිදුවක් දෙනවා. දෙමු තාපල සම්දි වැඩි කරලා. අපුඩිය දෙමෝඩිය දහමෝම අපේ පුංචි කුමාරියට. උද්‍යෝගය නඩන්න. බලනායකයෙක් තියෙන සපෝට් එක නම් මදි.